හෙලෝ ගයිස් වෙන්න වගේම අදරින් ඔයාලම අතත් පිළිගන්නවා. ඔයත් පිටරට ඔඩියන්ස් එක ටාගට් කරලා Facebook page එකක් කරලා අමතර ආදායමක් ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔය අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඕනේ. මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා Facebook page එක setup කරන්නේ කොහොමද? ඒකේ cover photo එක හදාගන්නේ කොහොමද? ඒ වගේම ඒකේ profile photo එක හදාගන්නේ කොහොමද? මේ හැම දේම මම A to Z මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඒ වගේම ඔයාලා US audience එක ටාගට් කරලා මේ page එක කරන්න කැමැත්තෙන් ඉන්නවනම් අනිත් රටවල් හයිඩ් කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා. ඒ වගේම මේ වීඩියෝ සීරීස් එකෙන් මේ වැඩේ කොට දාගන්න විදිය ස්ටෙප් බයි ස්ටෙප් මම කියලා දෙනවා. ඔයත් මේ වීඩියෝ සීරීස් එක බලලා මේ වැඩේ කරලා ඔයාගේ අමතර ආදායම වැඩි කරගන්න. එහෙනම් වීඩියෝ එකට යමු. පළවෙනි වීඩියෝ එක මේකත් බලලා ඉමු. ඔයාගේ Facebook page එක create කරන විදිය A to Z මම මෙතනදි කියලා දෙනවා ඔයාට. ඔයා ඒ වැඩේ කරන්න කලින් ඔයාගේ page එකට නමක් ගන්න ඕන. ඒ name එක ගත්තී ඔයාලා ඔයාගේ niche එකට ගැලපෙන name එකක් තමයි select කරගන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ වගේම niche එකට ගැලපෙන cover photo එකක්, profile photo එකක්, bio data එකක් මේ තුනම ඔයාලා හදා ගන්න ඕන. මේ හැමදේම ඔයාලට කරගන්න පුළුවන් ChatGPT එක හරහා. මේ විදිහට ඔයාලා search bar එකට ගිහලා උඩ search කරගන්න ChatGPT කියලා. ChatGPT එකට ගිහිල්ලා ඔයාලා මේ මම type කරන විදිහට type කරගන්න. නැත්නම් ඔයාලට ඔයා කැමති විදිහකට type කරලා ඔයාගේ Facebook page එකට නමක් ඉල්ලන්න. ඒකේ niche එකට ගැලපෙන නමක් ඔයාලා අනිවාර්යෙන් ඉල්ලන්න දැනගන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ page එක stable වෙන්නේ. ඒ වගේම niche එකට ගැලපෙන නම, profile photo එක, cover page එක මේ හැමදේම ChatGPT එක හරහා එකවරම ඔයාලට create කරගන්න පුළුවන්. මේ වැඩේ A to Z මෙතනදී මම කියලා දෙනවා. ඔයාලා මේ වීඩියෝ එක දිගටම බලන්න. මේ විදිහට මම page එකට නමක් ඉල්ලලා run එකක් දෙනවා මේ විදිහට. මේ විදිහට නම් ගොඩක් ඔයාලට ලැබෙනවා. මම කියන්නේ give me a name for new AI video Facebook page කියලා. මේ විදිහට AI video Facebook page එකට name ගොඩක් එනවා. මෙතනින් ඔයාලා කැමති viral AI කියලා හිතන හැම මිනිස්සුන්ගේ attention එක ලැබෙයි කියලා හිතන නමක් ගන්න. මෙතනින් මම ගන්නවා Pace 1 කියන AI නම. මේ name එකට අදාළ profile photo එකක් අපි හදා ගන්න ඕන. මේ විදිහට Pace 1 AI කියන එක අපි copy කරලා මෙතනට paste කරගෙන මේ විදිහට type කරලා කියනවා Facebook page profile picture create කියලා. ඊට පස්සේ ChatGPT එක හරහා ඒක අපිට කරලා දෙනවා. මේකට විනාඩි 2-3ක කාලයක් යනවා. මේ වැඩේ හරිම සරලව මේකෙන් කරගන්න පුළුවන් ඔයාලට. දැන් වෙනද වගේ අපි Canva නැත්නම් වෙන Photoshop මේ වගේ tool එකක් භාවිත කරලා profile photo හදන්න ඕන නැත්නම් දැන් ChatGPT එකෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. මේ විදිහට අපේ Facebook page එකට අදාළ profile photo එක create කරලා ඉවරයි ChatGPT එක. මේ විදිහට හරිම attention full cover Facebook profile photo එකක් හදලා දීලා තියෙනවා අපිට. අපිට මේක download කරගන්න පුළුවන් මෙතනින්. මේ විදිහට මම ඒක download කරගන්නවා. ඊට පස්සේ අපි යන්නේ අපේ cover page එක හදාගන්න. කලින් අපි type කරා වගේම ඔයාලට මම මේ type කරන විදිහටම type කරගන්න ඕනේ නැහැ. ඔයාලට කැමති විදිහකට type කරලා මේක ඉල්ලන්න පුළුවන්. මම කියනවා create Facebook page above name කියලා. මේ විදිහට ඉහත නමට අනුව Facebook cover එක හදන්න කියලා තමයි මම කියන්නේ. ඒකත් විනාඩි 2-3කින් මේ විදිහට හදලා දෙනවා අපිට. මේ profile photo එක වගේම මේ cover photo එක වගේ page එකට ඔයාලට upload කරන්න පුළුවන්. මේකෙන් download කරගෙන මේ විදිහට මම මේකත් cover page එක download කරගන්නවා. ඊට පස්සේ අපිට page එක කරන්න යද්දි page එක create කරද්දි අපිට ඕන වෙනවා bio data එකක්. ඒ page එක niche එකට අදාළ ඒ bio data එකත් අපි ChatGPT එකෙන් මිල්ලනවා. මේ විදිහට මම ඒක type කරගන්නවා give me a bio data for this page කියලා. මේ විදිහට type කරගත්තට පස්සේ යාලා bio data එකක් දෙනවා මේ විදිහට. ඒ වගේම bio data වර්ග වලට ගොඩක් දෙනවා. මේ විදිහට ඔයාලට කැමති professional bio data එකක් ඔයාලා select කරගන්න ඕන. මම මේක උඩින්ම තියෙන bio data එක ගන්නවා. මම හිතනවා ඒක page එකට ගැලපෙනවා කියලා මගේ page එකට. ඔයාලා මෙතෙන් කැමති එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ page එකේ category එක select කරගන්න ඕන. මේ category එක select කරන වැඩේ ඔයාලා මේ page එකේ මුලින්ම කරගත්තොත් කමක් නැහැ. category අනිවාර්යෙන් අපි page එක create කරද්දී ඉල්ලනවා. ඒ category එකට අපි page එක create කරවදින් අපි page එක ඉක්මනට grow කරගන්න පුළුවන්. ඒ වගේම CM tool එක අපිට page එකට ගද්දී ඒක ගොඩක් වටිනවා. මේ විදිහට මම කියනවා what is the category of my page කියලා. එතකොට ChatGPT එකෙන් කියනවා Facebook page එකේ name එක, niche එක, ඒ වගේ දේවල් එයාලා බලලා කියනවා එයාලා මේ category මේක කරගෙන යන්න කියලා. මේ විදිහට මම type කරලා කියනවා what is the category this type page කියලා. ඒක run කරාට පස්සේ category මේ ChatGPT කරහා ලබා දෙනවා අපිට. මේ විදිහට එයාලා කියනවා
best recommend category එක තමයි digital creator කියන category එක. digital creator category එකෙන් තමයි අපි page එක create කරන්න ඕන. ඒකේ අට පෙන්වනවා අපිට පෙන්වන primary එක තමයි ඒක, secondary එක තමයි artificial intelligence කියන එක. මේ විදිහට මගේ page එකේ දැන් වැඩ ගොඩක් ඉවරයි. දැන් අපිට තියෙන page එක හදන වැඩේට අපි page එක හදන වැඩේට අපි Facebook profile එකට යන්න ඕන. profile එකෙන් තමයි page එක create කරන්නේ. මේ විදිහට මගේ Facebook account එකට මම යනවා දැන්. Facebook profile එකෙන් page එක හදන්න යන්නේ දැන්. මේ විදිහට මම profile එකට log වෙනවා. log වුණාට පස්සේ වම් අත පැත්තේ පෙන්නනවා මේ කොඩියක් එක්ක page කියලා එකක්. ඒක උඩ ඔයාලා click කරලා ඇතුළට යන්න. එතනින් ඔයාගේ දැනට කරන් යන page ටික පෙන්නනවා. ඒ වගේම ඔයාගේ create කරන page එක create කරන option එක create page කියලා මේ විදිහට පෙන්නනවා. ඒක click කරලා ඇතුළට ආවට පස්සේ page එකේ නම අපි කලින් හදාගත්ත නම දෙන්න ඕන. ඒ නම මම ChatGPT එකට ගිහිල්ලා copy කරලා මෙතෙන්ට දාගන්නවා. ChatGPT එකෙන් මේ විදිහට copy කරලා මෙතන ගත්ත කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. page එක create කරද්දී ඔයාලා ඒ ගැන worry වෙන්න ඕනේ නැහැ. මේ විදිහට මම page name එකක් ගන්නවා. අපි කලින් ChatGPT එකෙන් ගත්තා වගේ category එක අපි ගන්නවා digital creator කියලා මේ විදිහට. මේ විදිහට ඒ category එකත් ගන්නවා. ඊට පස්සේ අපි අන්තිමට හදාගත්ත biodata එක ChatGPT එකෙන් මේ විදිහට copy කරගන්නවා මෙතනට. biodata එකත් ගොඩක් අය Facebook page එකට ආවට පස්සේ බලනවා. ඒකත් ඔයාලා ගැලපෙන හොඳ attention එකක් තියෙන biodata එකක් දාන්න දැනගන්න ඕන. මේ විදිහට මම biodata එකක් දානවා. මේ biodata එක දාලා ඔයාගේ page එක දැන් create වෙනවා. දකුණු අත පැත්තේ screen එකේ පෙන්නනවා මේක. මේ විදිහට මම create page කියලා මෙතනින් දෙනවා. මේ විදිහට ඔයාගේ page එක create කරලා ඉවරයි. ඔයාලා හිතනවා දැන් මේ page එක අපි පිටර audience එකට target කරන නිසා VPN එකක් choose කරන්න ඕනද කියලා. දැන් එහෙම ඕනේ නැහැ. අපිට VPN එකක් choose කරන්න ඕනේ නැහැ. මේ විදිහට මම මෙතන fake address එකක් ගන්නවා. ඔයාලා ඔයාගේ task එකේ උඩ new tab එකක් open කරලා search කරගන්න fake address කියලා. fake address කියලා type කරගත්තට පස්සේ address generate කරන tool ගොඩක් තියෙනවා. ඔයාලට ඒ tool ඕන එකකින් address එක generate කරගන්න පුළුවන්. ඔයාලට කැමති නම් හිතලා ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඒක හරියම boring නිසා මම මේ විදිහට online මගේ address එක create කරගන්නවා. මේ විදිහට අපි මේ website එක ඇතුළට ආවට පස්සේ උඩින්ම පෙන්නන address එකක් ඒ address එකට අදාළව මම page එක create කරනවා. මේ address එකයි page එකයි අතර ලොකු සම්බන්ධයක් නැහැ. CM tool එක ඔයාගේ page එකට available වෙද්දී ඔයාලා ඒ ගැන worry වෙන්න එපා. කවුරු හරි Facebook page එක බලද්දී එහෙම තියෙන නිසා තමයි අපි මේ විදිහට පිටරට address එකට page එක create කරන්නේ. මේ විදිහට මම Facebook page එකේ address එක මෙතෙන්ට copy කරගන්නවා. අපේ fake address generator එකේ තියෙන විදිහට මේ විදිහට zip code එකක් දැන් අපි මෙතනට copy paste කරගන්නවා. දැන් අපි Facebook page එකේ වැඩ වලින් 80%ක් ඉවරයි. page එක create කරලා ඉවරයි. මේ විදිහට zip code එක මම මෙතන දාගන්නවා. ඊට පස්සේ මෙතන next දෙනවා. next දුන්නාට පස්සේ ඔයාලට මේ වගේ profile photo එකක් වගේම cover photo එකක් upload කරන්න තැනක් පෙන්නනවා. ඔයාලා කලින් ChatGPT එකෙන් හදාගත්ත profile photo එක ඒ වගේම cover photo එක මෙතනට upload කරගන්න ඕන. මේ photos වල ඔයාලට පොඩි අවුල් තියෙනවා. ඔයාලා Gemini වගේ AI website එකකට දාලා මේ photo එකේ කැමති විදිහකට features වෙනස් කරගන්න පුළුවන්. මම features වෙනස් කරන්න යන්නේ නැහැ. Gemini එකේ AI nano banana හරහා ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් හරිම සරලව. මේ විදිහට අපේ cover page එක cover photo එක ඒ වගේම profile photo එක මේ දෙකම upload වෙලා ඉවරයි. මේ විදිහට මම next දෙනවා දැන්. next දුන්නාට පස්සේ අපේ page එකේ වැඩ ඔක්කොම වගේ ඉවරයි. දැන් මේක අපි skip කරනවා. ඔයාලා කැමති නම් මේ number එකක් add කරන්න පුළුවන්. මේ විදිහට මම page එක දැන් done දෙනවා. මම මේ page එක create කරන්නේ global audience එකකට. ඒ නිසා මම ගොඩක් ලංකාවට මෙතන invite දෙන්න නැහැ. මේ විදිහට මගේ page එක දැන් create වෙලා ඉවරයි. අපි දැන් ඊළඟට කරන්න ඕන අනිත් රටවල් ටික restrict කරන්න ඕන. ඒ කියන්නේ global audience එකට අපිට focus කරන රට තියාගෙන UK US වගේ රටක් තියාගෙන අනිත් රටවල් ටික අපි hide කරන්න ඕන. ඒකට අපි setting වලට යන්න ඕන. setting වල තියෙනවා country restriction කියලා එකක්. ඒකෙන් තමයි අපි මේ වැඩේ කරන්නේ. මේ විදිහට setting වලට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මේ විදිහට වම් අත පැත්තේ ඔයාලා tool bar එකේ පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා followers and public content කියලා එකක්. මේකට ඔයාලා යන්න.
ඔයාලට මේ වැඩේ වගේ මොබයිල් එකකින් කරගන්නත් පුළුවන්. ඒ වගේම PC එකකින් කරගන්නත් පුළුවන්. මේ විදිහට country restriction කියන එකක් යටටම පෙන්නනවා. ඒකෙ මෙතන edit කියන එක ඔයාලා දෙන්න. එතනින් ඔයාලට ඔයාගේ country restriction එක දෙන්න පුළුවන්. මෙතන පෙන්වන option දෙකක් show only certain country කියන එකක්, ඒ වගේම hide from certain country කියන එකක්. මම මෙතනින් country hide කරන solution එක ගන්නවා. ඔයාලට පුළුවන් නැත්නම් UK, United States වගේ රටවල් ටික විතරක් පෙන්වන විදිහට show certain country දීලා මේක කරගන්න. මම මේ විදිහට country කීපයක් hide කරලා පෙන්නනවා. මෙතන මම country පොඩ්ඩක් hide කරලා පෙන්නන්නේ පොඩිම country ප්‍රමාණයක්. ඒ වගේම ආසියා රටවල් වල ගොඩක් hide කරන තරමට මේ වැඩේ හොඳයි කියලා මම හිතනවා. ශ්‍රී ලංකාවත් ඔයාලට hide කරලා මේ වැඩේ කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකට. මේ විදිහට මම රටවල් කීපයක් ඔයාලට example එකක් විදිහට hide කරලා පෙන්නනවා. ඔයාලට ආසියානු රටවල් ටික වෙබ්සයිට් එකකින්ම search කරලා ගන්න පුළුවන්. අලුත් වෙබ් tab එකක් open කරලා මේ විදිහට මගේ රටවල් කීපයක් මම මෙතනට hide country විදිහට set කරගෙන මෙතන save option එක දෙනවා. save දුන්නාට පස්සේ ඔයාගේ Facebook page එක මේ hide කරපු රටවල් කිසිම රටකට පෙන්වන්නේ නැහැ. මේ විදිහට අපි Facebook page එකේ country ටික hide කරගන්නවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක අනිත් රටවල් වලට target කරලා කරන්නේ කොහොමද page එක කියන එක. මේතර අපි page එකේ වැඩ දැන් ඔක්කොම වගේ ඉවරයි. ඊට පස්සේ ඔයාලා post දාන්න තියෙන්නේ. ඔයාලා දන්නවා ඉතින් සාමාන්‍ය post එකක් දාන විදිහට තමයි ඒක දාන්න තියෙන්නේ. මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාලට post එක upload කරන්න පුළුවන්. ඒ වගේම මේක අපි AI tools AI video සම්බන්ධව page එකක් කරන නිසා මේ page එකට අදාළ video create කරගන්න පුළුවන් ඔයාලට Grok AI එකෙන්. Grok AI එක ගැන මම ඔයාලට සම්පූර්ණ video එකක් කරලා තිනවා. ඒකෙන් ඔයාලට free video edit කරගන්න පුළුවන්, video create කරගන්න පුළුවන්. ඔයාලට image එක create දාන්න විතරයි තියෙන්නේ. prompt එකක් දෙන්න නැතුව video create කරගන්න පුළුවන් සුපිරිම tool එකක්. ඒ වගේම සම්පූර්ණ නොමිලේ මේ Grok එක හරහා video create කරගන්න පුළුවන්.